හරි එතකොට අපි ගියොත් අවකලනය පරාමිතිය ගානට හරි අවකලනය පරාමිතිය ගානට ඒකේ පොඩි අවකලනය පොඩි පාට් එකක් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අර දාමනීතිය දැනගන්න ඕනේ. ඒතර ඒකත් එක්ක අපිට මේකේ සරල රේඛාව දැනුම පොඩ්ඩක් කණ්ඩායම් ජ්‍යාමිතිය දැනුමත් එක්ක මේ ගානත් එම ෂේප් එකේ ලේසියෙන් කොට දාගන්න පුළුවන් මට්ටමේ ගානක්. හරිද? ඒතකොට දාමනීතිය මතක් කරොත් එහෙම දාමනීතිය අපිට ලියන්න පුළුවන් හිතන්න මෙහෙම dy යට dx d යට dx අපිට ලියන්න පුළුවන් පරාමිතිය ඇසුරෙන් මෙන්න මෙහෙම. හරිද? ඒතර මේකේ dt කැන්සල් එහෙම අර වැඩි වෙලා බෙදෙන එකක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ඔක අංකණයක්. හරිද? එහෙනම් කැපිලා යන මේ කේස් එකක් නෙමෙයි තියෙන්නේ. ඒතර අපිට මේ දෙන්න කැන්සල් වෙනවා වගේ හැසිරීලා අපිට dy යට dx හම්බ වෙනවා. ඒ වගේම අපිට මේ dt යට dx මෙයා හරිද? මෙයා ලියන්න පුළුවන් කයට dx by dt කියලා. හරිද? මේක බෙදෙන එකක්වත් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. හරිද? d යට dx කියලා තමයි සාමාන්‍යයෙන් අපි අංකණය කරන්නේ. මොකද මේක අවකලනය ඒකත් අර ගණිත කර්මයක්. හරිද? එතකොට මේ වගේ අපිට අංකණය මේ අංකණයන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දෙක පාවිච්චි කරලා ආන් අරයව හදාගන්න එක තමයි ඔය වැඩේ කරන්නේ අපි. හරිද? එතකොට අපිට දීලා තියෙනවා x සමානයි ct කියලා. x කියන එක්කෙනා පරාමිතිකව දීලා තියෙනවා t කියලා පරාමිතියක් ඇසුරෙන්. ඊළඟට y කියන එක්කෙනා දීලා තියෙනවා c බෙදීම t කියලා. හරිද? y කියන එක්කෙනා c බෙදීම t කියලා දීලා තියෙනවා. හරි? එතකොට ඊළඟට p සමානයි මෙන්න මේ මේ බහුවලයට මෙන්න මේ මෙහෙම යනවා බහුවලයක්. එයාට මෙන්න මේ p කියන ලක්ෂයේදී. හරිද? මෙන්න මේ p කියන ලක්ෂයේදී cp c යට p කියන ලක්ෂයේදී. හරිද? මෙන්න මේ ලක්ෂයේදී මොකද කරන්නේ? අඳිනවලු ස්පර්ශ රේඛාව. ස්පර්ශ රේඛාවක් අඳිනවනේ එහෙම ස්පර්ශකයක් අඳිනවා. ස්පර්ශකයේ සමීකරණය අහනවා අපි. මේ ස්පර්ශකයේ සමීකරණය අහනවා. හරිද? ස්පර්ශකයේ සමීකරණය අහනවා. එතකොට මේකයි වැඩි. දැන් අපි දන්නවා ඛණ්ඩාංකයක් දන්නවා. ඛණ්ඩාංකයක් දන්නවා නම් එකක් දැනගෙන විතරක් අපිට ලියන්න බෑනේ. අපිට ඛණ්ඩාංක එකක් විතරක් දැනගෙන සරල රේඛාවක සමීකරණ ලියන්න බෑ. අපි ලියන්න පුළුවන් විදි මොනවද? ඛණ්ඩාංක දෙකක් දන්නවා නම් ලියන්න පුළුවන්. තව ඛණ්ඩාංකෙකුයි අනුක්‍රමණය දන්නවා නම් ලියන්න පුළුවන්. අපිට බැරිද මේකේ අනුක්‍රමණය හොයාගන්න? මේ රේඛාවේ අනුක්‍රමණය. අපි දන්නවා මොකක් හරි ශ්‍රිතයක එයාව අවකලනය කරාම එන්නේ සාධාරණ ලක්ෂයේදී එම ශ්‍රිතයට අඳි ලැබෙන ස්පර්ශක අනුක්‍රමණයනේ අවකලනය කියලා කියන්නේ. එතකොට මේක දීලා තියෙනවා පරාමිතිකව. ඕන්න ඔගේ අවකල සංගුණකේ හොයාගෙන මෙන්න මේ ලක්ෂයේදී අනුක්‍රමණය ගත්තා නම් ෂේප් එකේ ලක්ෂයක් තියෙනවා අනුක්‍රමණය තියෙනවා. එතකොට අපිට මෙයාගේ මොකද්ද සමීකරණය හොයන්න පුළුවන්. හරි. අපි ගමුකෝ මෙයාව දීලා තියෙන්නේ t වලින්. එහෙනම් අපිට මෙයාව අවකලනය කරන්න පුළුවන් t වලින්. dx යට dt කියලා කියන්නේ c. d යට dt x කියලා කියන්නේ c. හරිද? මෙයාවත් අපි t වලින් අවකලනය කරොත් එහෙම අපි ලියන්න පුළුවන් c එකයට t වරේ කෙලින්ම මෙයාව අවකලනය කරේ කොහොමද? එකයට t කියලා කියන්නේ අපිට t ගේ ඍණ එක. එතකොට මෙයාව අවකලනය වෙන්නේ කොහොමද? බලයේ සංගුණකය වෙනවා. බලයෙන් එකක් අඩු වෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? ඍණ එකයට t වර්ගය. හරි. ඒ වගේම සාමාන්‍ය අපිට ෂේප් එකේ මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට මෙයා මොකද? dy dt ඍණ c බෙදීම t වර්ගය. දැන් අපිට ඕනේ මේ දෙන්න නෙමෙයි. අපිට ඕනේ කවුද? dy dx. dy by dx අපිට ඕනේ. මම මෙයා ලියන්න පුළුවන්. හරි. dy dt කියලා කියන්නේ මොකද? මෙයා ඍණ c t වර්ගය. හරිද? මෙයා කවුද? මෙයාව උඩට මාරු කරා නම් හරි. මෙතෙන්ට එන්නේ. එතකොට එකයට c. c ට c කැන්සල් වෙනවා. එකයට t වර්ගය. මෙන්න වැඩි. මේ එන්නේ මේක හොඳට බලා ගන්න. හරිද? මේ එන්නේ සාධාරණ ලක්ෂයකදී අඳින ලබන ස්පර්ශක අනුක්‍රමණයනේ. ඔය එන්නේ සාධාරණ ලක්ෂයකදී අඳින ලබන ස්පර්ශක අනුක්‍රමණය. අපිට එහෙම එකක් නෙමෙයි නෝන. අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ මෙන්න මේ ලක්ෂයේදී අඳින ලබන ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් මේ ලක්ෂයේදී අපි පරාමිතිය හොයාගන්න. මේ ලක්ෂයේදී පරාමිතිය මොකක්ද කියන එක අපි හොයාගන්න ඕනේ. මෙයාගේදී පරාමිතිය හොයාගත්තා නම් ඒක ගෙනල්ලා මෙතෙන්ට දාලා ඉවරලා මේ ලක්ෂයේදී මොකද්ද? අපිට අනුක්‍රමණය ගන්න පුළුවන්. එහෙනම් මෙතන බලන්න මේ. හරි. පරාමිතික ඛණ්ඩාංක අපිට දීලා තියෙනවා c t, c බෙදීම t. මෙයත් එක්ක සංසන්දනය කරන්න. cp c බෙදීම p. මෙයයි සංසන්දනය කරද්දී අපිට පේනවා t සමානයි කවුද වෙන්න ඕනේ?
t සමානයි p වුණා නම් හරි වැඩේ. එහෙනම් t සමානයි p වුණා නම් හරිනේ. dy යට dx මෙන්න මේ කියන p කියන ලක්ෂයේදී අනුක්‍රමණය වෙන්නේ එහෙනම් මොකද ඍණ 1යට p වර්ගය. ඍණ 1යට p වර්ගය අපෙන් අහලා තියෙන්නේ ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය. හරිද? ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය. ඔන්න ඕක. හරිද? හරි. එහෙනම් අපි සමීකරණය ලියමු. කොහොමද? ඔන්න අනුක්‍රමණය තියෙනවා. එහෙනම් y ඍණ y කණ්ඩාංකය මොකද්ද? c බෙදීම p. x ඍණ c p සමානයි ඍණ 1යට p වර්ගය. හරි. මේ පැත්තට වැඩි කරන්න p වර්ගය y ඍණ cp මේ p එකක් කැපෙනවනේ. හරිද? මේ පැත්තට වැඩි කරාම ඍණ x ධන cp. හරි. මේ කොහොමද අපිට උක්ත කරලා තියෙන්නේ කොහොමද? අපිට කියලා තියෙන්නේ x වර්ගය x මේ පැත්තට දාන්න x ධන p වර්ගය y සමානයි 2cp. මේ පැත්තට දාන්න 2cp. හරි. ඒතර ඔන්න තියෙනවා අපිට ස්පර්ශ රේඛාවේ සමීකරණය. මොකද කරේ? සාධාරණ ලක්ෂයේදී අනුක්‍රමණය ගත්තා. ඊට පස්සේ සාධාරණ ලක්ෂයේදී අනුක්‍රමණය අරගෙන ඊළඟට පරාමිතිය අරයත් එක්ක සංසන්දනය කරලා අරගෙන ඉවරලා ඊළඟට මොකද කරේ? මෙයාගේ සමීකරණය ලියාගත්තා. මොකද අපිට අනුක්‍රමණයක කණ්ඩාංක දෙකකුයි දන්නවා නම් අපිට සමීකරණය හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියලා තියෙනවා මෙන්න මේ බහුවලයට වූ අභිලම්බ රේඛාව. මෙන්න මෙයා. මෙතෙන්දී මේ බහුවලයට අභිලම්බ රේඛාව. අභිලම්බයනේ. හරි. මෙයාගේ අනුක්‍රමණය ආවේ මොකක්ද? මෙයාගේ අනුක්‍රමණය ආවේ මේ රේඛාවේ අනුක්‍රමණය ආවේ මොකක්ද? ඍණ 1ට p වර්ගයනේ. ඍණ 1ට p වර්ගය. හරිද? ඍණ 1ට p වර්ගය. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය වෙන්න ඕනේ මොකද්ද? p වර්ගයනේ. මොකද අපි දන්නවා එකිනෙකට ලම්බක රේඛා දෙකක අනුක්‍රමණ වල ගුණිතය ඍණ 1ක් කියලා. එකිනෙකට ලම්බක රේඛා දෙකක අනුක්‍රමණ වල ගුණිතය ඍණ 1ක් කියලා. ඊට පස්සේ කියනවා මෙයාව මෙන්න මෙහෙම ලක්ෂයකදී මෙයාව ආපහු නැවත හමු වෙයි කියලා කියනවා. ඊළඟට මෙන්න මෙයා බව පෙන්වන්න කියලා කියනවා. හරි. අභිලම්බ රේඛාව ගත්තා. මෙහෙම එකක් ගත්තා. අපිට මෙන්න මේ අභිලම්බයේ සමීකරණය අපි ලියමු. හරිද? අභිලම්බයේ සමීකරණය අරගෙන අපිට අන්නරක පෙන්වන්න කියලා කියනවා. හරිද? එතකොට q කියන ලක්ෂයේදී නැවත වතාවක් බහුවලය හම්බ වෙනවා කියලා කියනවා. q කියලා වෙනත් ලක්ෂයකදී. හරිද? එතකොට ඊළඟට පෙන්වන්න තියෙන්නේ p ඝණය q සමානයි ඍණ 1යි කියලා. හරි. මෙයාගේ අපි ගමු. මෙයාගේ සමීකරණය ගමු. මෙයාගේ සමීකරණය ගන්න මොකද්ද කරන්න ඕනේ? ඒත් අර විදිහටම අපි ලියන්න පුළුවන්. හරිද? අපිට අර විදිහටම ලියන්න පුළුවන්. y ඍණ c බෙදීම p බෙදීම x ඍණ cp සමාන වෙනවා p වර්ගයට. එතකොට මෙන්න මේ විදිහට අපි දන්නවා අභිලම්බයේ සමීකරණය හදාගන්න පුළුවන්. මොකද අභිලම්බයේ අනුක්‍රමණය වෙන්නේ p වර්ගය. ඒක නිසා අභිලම්බයේ සමීකරණය අපිට ගන්න පුළුවන්. මොකද්ද? y ඍණ එතකොට cp සමානයි p වර්ගය වතාවක් x ඍණ c අපි සුළු කරන්නේ නැතුව ඔහොම තියාගමු. හරි. ඊළඟට කියන ලක්ෂය අභිලම්බයේ ගිහින් ආයි මෙතනදී හම්බ වෙනවා කියලා කියනවනේ cq c බෙදීම q කියන එක කෙනා මේ අභිලම්බය මතත් ලක්ෂයක් වෙනවා. හරිද? අපි දන්නවා සරල රේඛාවක ලක්ෂයක් සරල රේඛාවක් උඩ හිටියොත් එහෙනම් මොකක් හරි ඒ ලක්ෂයේ සරල රේඛාව තෘප්ත කරනවා. එතකොට ওই ලක්ෂය මෙන්න මේ අභිලම්බයේ සමීකරණය තෘප්ත කරන්න ඕනේ. හරි. එහෙනම් අපි ආදේශ කරමු y කියලා කියන්නේ c බෙදීම q ඍණ c බෙදීම p p වර්ගය x කියලා කියන්නේ cq ඍණ cp. හරිද? එතන මෙතන අපිට c එකක් පොදු එළියට අරන් මෙයා සුළු කරන්න පුළුවන් pq කියලා. එතකොට මෙතෙන් එනවා p ඍණ q කියලා. එතන p වර්ගය මෙතනින් c එකක් පොදු එළියට ගත්තොත් q ඍණ p වෙනවා. අපි ඍණක් එළියට ගමු. නැත්නම් මෙයා මෙහෙම කපලා ඉවරලා මෙයා ඍණ 1යි කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට එනවා c වත් අයින් කරලා දැම්ම හැකි. මොකද p අසමානයි කියුනේ මේ pq කියලා කියන්නේ වෙනත් ලක්ෂ දෙකක් නේ. වෙනස් ලක්ෂ දෙකක අපරාමිතික දෙකක් නේ. එතකොට pq දෙන්න සමාන නැහැ. ඒ නිසා කපලා දාන්න පුළුවන්. එතකොට මේ පැත්තේ මොකද ඉතුරුනේ 1 යට pq. මේ පැත්තේ එනවා ඍණ p වර්ගයක්. හරිද? මොකද වෙන්නේ? එතකොට ඍණ 1 සමාන වෙනවා p තුන්වෙනි බලය q ට. එතකොට ඔන්න ඕක තමයි අපිට බව පෙන්වන්න තියෙන්නේ. හරිද?
මෙන්න මේක තමයි බව පෙන්වන්න තියෙන්නේ. p තුන්වෙනි බලය q සමානයි ඍණ 1යි කියන එක.